ඉතින් අද මම කතා කරන්නේ මම පර්සන්ලි ආසම කරන සීසන් එක ගැන ඔයාලටත් විස්තර ටිකක් ෂෙයා කරගන්න. ඒ තමයි ඕටම් එක. දැන් ඉතින් ඉර පායලා තියෙන කාලය අඩු වෙනවා. හුළඟත් වැඩි වෙනවා ටික ටික. ඉතින් ඒ වගේම වැස්සත් පටන් ගන්නවා. ඉතින් මම මේ vlog එකෙන් ඕටම් එක කොහොමද ඩබ්ලින් වලට තියෙන්නේ කියලා පෙන්වන්න වගේම විස්තර ටිකක් කතා කරන්න කියලා තමයි හිතුවේ. ඔයාලා දන්නවද ඇයි ඕටම් වලදී ගස්වල කලර්ස් චේන්ජ් වෙන්නේ කියලා? ඒ කියන්නේ කහ, තැඹිලි, දුඹුරු පාට වගේ කොළ හැදෙන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? ඒකට ප්‍රධානම හේතුව තමයි ක්ලෝරොෆිල් බිඳ වැටීම. ඒ කියන්නේ සමර් එකේදී ස්ප්‍රින් එකේදී කොළ පැහැයෙන් තියෙන ගස්වල කොළ ටික ක්ලෝරොෆිල් නිසා තමයි ඒ කොළ පාට බවට පත් වෙන්නේ. ඒ කාලට හොඳට ඉර පායන නිසා. කොළවල මේ නිසා ගැලපෙන විදිහට ආලෝකය භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ඔයාලා දන්න ප්‍රභා සංශ්ලේෂණය. අගෝස්තු මාසේ අවසන් කාලේ ඉඳලා ඔක්තෝබර් මාසේ අන්තිම වෙනකම් වගේ උෂ්ණත්වය අඩු වෙලා ගස්වල ක්ලෝරොෆිල් නිෂ්පාදනය නවත්වනවා. ඊට පස්සේ තමයි මේ කොළ පාටට තිබුණු කොළ පාට ටික මේ වගේම වෙනස් වෙලා යන්නේ. පරිසරයේ උෂ්ණත්වයත් වෙනස් වෙනවා. මේ කාලෙදි මිනිසුන්ගේ ජීවන රටාවලත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා. මම හිතුවා ඒ දේවලුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. සමර් කාලෙදි ගොඩාක් මිනිස්සු මෙහි ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ එයාලා බීච් යනවා නාන්න, එතකොට ස්විමින් කරනවා, ඒ වගේ අවුට්ඩෝර් ඇක්ටිවිටීස් ගොඩාක් එයාලා කරනවා. හැබැයි අගෝස්තු මාසේ අන්තිම ඉඳලා එයාලා ටික ටික ඒ ඇක්ටිවිටීස් අඩු කරලා ඉන්ඩෝර් ඇක්ටිවිටීස් වලට පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ පරිසරයේ තියෙන උෂ්ණත්වය ටික ටික අඩු වෙලා ඇඟට දැනෙන සීතල නිසා. ඉතින් එයාලා ඒ කාලට ගොඩක් වෙලාවට පුරුදු වෙන්නේ පොතක් කියවන්න, නැත්තම් කෑම හදන්න, අන්න ඒ වගේ දේවල් වලට. ඒ වගේම මේ කාලෙදි තමයි මෙහි ඇපල් පිකින් තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවලුත් කරන්න මිනිස්සු යනවා. ඒ වගේම මෙයාලගේ ඇඳුම් පැළඳුමුත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමර් එකේදී අපි ෂෝටවල් අඳිනවා, ටී-ෂර්ට්ස් අඳිනවා, ජැකට් දාන්න නැතුව අපිට එළියට බහින්න පුළුවන් තරම් උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි ඕටම් එකයි වැස්සයි පටන් ගන්න නිසා එතකොට එයාලා ජැකට්ස් දාන්න පුරුදු වෙනවා. එතකොට ඇඳුම් වල ඝනකම ලොකුවට නැති වුණත් ටිකක් ඝනකම ඇඳුම් අඳින්න පුරුදු වෙනවා. අධික දේවල් අඳින්න පුරුදු වෙනවා ආයෙමත්. ඒ වගේම කෑම බීම වලත් වෙනස් වීම් තියෙනවා. ඒ කියන්නේ අපි සමර් එකේදී වගේ කැමති අවුව රස්නේ තියෙන හින්දා කූල් අයිටම්ස් ගන්න. ඒ කියන්නේ කූල් ඩ්‍රින්ක්ස් ඒ වගේ දේවල් යූස් කරන. හැබැයි ඕටම් එක වෙද්දි එයාලා ආයෙමත් උණුසුම් කෑම බීම ගන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ එයාලා කැමති හයි කැලරීස් තියෙන ෆුඩ්ස් ගන්න. ඒ වගේම උණුවෙන් කොෆීස් ගන්න. ඒ වගේම මේ කාලේ තමයි සමර් සේල් එකත් ඕපන් වෙන්නේ. සැප්තැම්බර් 20 වගේ ඉඳන් 150 ඩිස්කවුන්ට්ස් යනවා. ඉතින් ඒ වගේම මේ ඩබ්ලින් නගරේ පුදුම තරම් ලස්සනයි. මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ මේ ග්‍රෑන්ඩ් කැනල් එක පැත්ත හරිම ලස්සනයි ඕටම් එකට. මේ මගේ පළවෙනි ඕටම් එක වුණත් මගේ හස්බන්ඩ්ගේ තුන්වෙනි ඕටම් එක. ඉතින් ඒක හින්දා එයා මේකට කලින් දෙපාරම ඇවිල්ලා තියෙන හින්දා තමයි අපිත් හිතුවේ මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. මේ කාලෙදී පරිසරයේ තෙත ගතිය වැඩි වෙනවා. ඒ වැස්ස පටන් ගන්න හින්දානේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒකට සුදුසු විදියට අපේ පාවහන් පවා වෙනස් කරගන්න. ඒ කියන්නේ අපි දාන ෂූ එකේ අඩිය චුට්ටක් හොඳට තියෙන්න ඕනි මේ කාලෙදී. මොකද නැත්තම් අපිව ලිස්සලා වැටෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වගේම මෙයාලා ගෙවල් වලත් හෝම් ඩෙකරේෂන්ස් චේන්ජ් කරනවා. මම ඔයාලට කලින් පෙන්නුවා නේද ඩන් ස්ටෝර් එකේ තියෙන හැලෝවින් සහ ඕටම් එකට එයාලා දානවා ඩෙකරේෂන්ස්. ඩන් ස්ටෝර් එකේ විතරක් නෙමෙයි මෙහි ගොඩක් ෂොප්ස් වල සීසන් එකෙන් සීසන් එකට අවශ්‍ය කරන විදිහට එයාලා එක එක ඩෙකරේෂන් අයිටම්ස් දානවා. දැන් අපි ඕටම් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් වෝම් ලයිට්ස්, සීසනල් කලර්ස් වලින් කර්ටන්, බෙඩ් ෂීට්ස්, ඩුවට් කවර්ස් වගේ දේවල් මිනිස්සු චේන්ජ් කරනවා. ඒකින්ද ඒ වගේ දේවල් අගෝස්තු මාසේ අන්තිමේ ඉඳන් ෂොප්ස් වලට දානවා. ඉතින් අපිත් ඒ වගේම ඒ දේවල් වලට පුරුදු වුණාම අපිටත් ඒකාකාරී බව නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අඳින ඇඳුම් වල කලර්ස් උනත් එයාලා රතු, දුඹුරු වගේ පාටවල් වලට චේන්ජ් කරනවා. ඉතින් අපි උනත් හරිම ආසයිනේ ඒ කලර්ස් මැච් කරලා අඳින සීසන් එකේ විදිහට. ඉතින් අපි දෙන්නත් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් try කරලා බලනවා. ඉතින් ජීවිතේ වෙනස්කම් වලට ලක් වෙනකොට පරිසරය අපි ජීවිතේ ටික ටික වෙනස් කරගන්න ඕනේ පරිසරයට අනුව. ඒ වගේම වින්ටර් එකේදී ඔයාලා දැනගන්න ඕන විශේෂම දේ තමයි black ice.
කියන්නේ අපේ ඇහැට නොපෙනෙන අයිස්. ඒවට ලිස්සලා වැටෙන්න පුළුවන්. ඉතින් වින්ටර් කාලෙදී අපි ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ බ්ලැක් අයිස් වලින්. ඉතින් එහෙම නොපෙනිලා ගිහිල්ලා ලිස්සලා වැටුනොත් අපිට තුවාල වෙන්නත් පුළුවන්. ඒක අපේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපි කියන්නේ. ඉතින් දැන් කට්ටිය ටික ටික වින්ටර් එකට චේන්ජ් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඕටම් එකෙන් පස්සේ මෙහෙට හම්බ වෙන්නේ වින්ටර් එක. ඒ කියන්නේ නොවැම්බර් මැද වගේ ඉඳන් ආයෙමත් සීත කාලය පටන් ගන්නවා. අපේ ජීවිතෙත් අවස්ථා ඕටම් එක වගේම තමයි. ඒ කියන්නේ ලස්සන්ට කොළ හැදිලා තියෙනවා ගස්වල, ඊට පස්සේ ඒ කොළ හැලිලා යනවා. ජීවිතෙත් සමහර දේවල් අලුතෙන් පටන් ගන්න, පරණ දේවල් අත්හරින්නම් වෙනවා. ඉතින් ඕටම් එකයි අපේ ජීවිතේ එක හා සමානයි කියලා තමයි මට සමහර අවස්ථාවලදී දැනිලා තියෙන්නේ. අපේ ලංකාවට සමකය ආසන්න රටවලට මේ ඍතු භේදය නැති වුණත් සමකයෙන් ටිකක් ඈතට යනකොට තියෙන රටවල් වලට මේ ඍතු භේදය බලපානවා. ඔයාලත් ඍතු භේදය තියෙන රටකනම් ඉන්නේ ඒ ඍතු වලට ආදරය කරන්න. ඒ විදිහට හැඩගැහෙන ජීවිතේ ඒකාකාරී භවෙන් මිදෙන්න. I'm taking you along to enjoy the beauty of the fall colors, leaves, cozy moments and the peaceful feelings that come with this season. From warm drinks and slow mornings to golden walks under the falling leaves, autumn is a truly magical time. කොළ හැලිලා යන කාලය කියන්නේ අවසානයක් නොව නව ආරම්භයකට මඟ පෙන්වීමක්. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.